ඝන වනාන්තර වලින් වට වූ උදකලා ගම්මානයක ඊටුංචි ලෙස හඳුන්වන අద్භූත ජීවියෙකු සිටිනවා. ජනප්‍රවාද පවසන්නේ මෙම සත්වයා සම්පූර්ණයෙන්ම මිනිසෙකු හෝ සම්පූර්ණයෙන්ම සත්වයෙකු නොවන නමුත් දෙකෙනෙහිම දෙමුහුමක් බවයි. මේ පුරාවෘත්තයේ සියවස් ගණනාවක් පුරා ලෝකයෙන් සැඟවී පවතිනක්. එය එහි පැවැත්ම හෙළිකිරීමට නියම මොහොත එනතුරු බලා සිටිනවා. කතාව ආරම්භ වන්නේ 2012 දී. තරුණ පුරාවිද්‍යාඥයෙකු වෙන සූර්ය සමගින්. ඔහු ඇමසන් වනාන්තරයේ අභ්‍යන්තරයේ ගම්වැසියන් දිගු කලක් අතහැර දමා තිබූ පැරණි දේවාලයක් තුළ සැඟවී ඇති පුරාණ ධාතු සෙවීම සඳහා ගවේෂණයක යෙදුණ අයෙක්. ඔහු පුරාණ දේවාලය ගවේෂණය කරන අතරතුර නොදන්නා උපභාෂාවකින් ලියා ඇති පැරණි හා ගෙවී ගිය අමුතු අත්පිටපතක් සොයාගත්තා. පැරණි අත්පිටපතෙන් කියවුණේ මිනිසුන් සහ සතුන් වෙනම නොපැවතුණු කාලයක් ගැන. ඊටුංචි ආරක්ෂකයෙකු ලෙස ගෞරවයට පාත්‍ර වූ මිනිස් බුද්ධිය සහ සත්ව සහජ බුද්ධිය යන දෙකම තේරුම් ගැනීමට සමත් ශිෂ්ටාචාරයක ජීවියෙකු බවේ කියා තිබුණා. සූර්ය අත්පිටපත විකේතනය කරන විට ඔහු බිය උපදවන සත්‍යයක් එරි කරගත්තා. ඒ තමයි ඊටුංචි යනු අතීතයේ ජීවියෙකු පමණක් නොවේ. එය තවමත් ජීවත් වෙනවා. වනාන්තරයේ දුරස්ථ ප්‍රදේශවල සැඟවිලා නැවත ඔහුට අවස්ථාවක් මතුවෙන තෙක් බලා සිටිනවා. අත්පිටපත අනාවැකියකින් කරලා තිබුණා. ලෝකයේ ඒ විශාලතම පාරිසරික ව්‍යසනයට මුහුණ දෙන විට පෘථිවිය ආරක්ෂා කිරීමට ඊටුංචි නැවත පැමිණෙනු ඇත. මේ දැනුම සමගින් සූර්ය මේ සත්වයාගේ භූමිකාව තේරුම් ගැනීමට උත්සාහ කරන අතර සත්වයාගේ සත්‍ය සොයා වනාන්තරයේ ගැඹුරට ගමන් කරන්න පටන් ගන්නවා. අතර මගදී සබාදහමට අනුකූලව ජීවත් වුණු පුරාණ ශිෂ්ටාචාරයක් විසින් ඉතිරි කරන ලද ඉඟි ඔහුට හමු වෙනවා. එතුලින් ඔහු පුරාණ ආරක්ෂකයින් අමුතු සංසිද්ධි සහ නොකියූ රහස් සොයාගත්තා. නමුත් ගවේෂණයේ අතරතුර ඊටුංචි සැබවින්ම ගැලවුම්කරුවෙක්ද නැතහොත් අඳුරු දේක පෙරනිමිත්තක්ද යන්න සූර්ය තමන්ගේම ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඔහු ඊටුංචි ගැන වැඩි විස්තර සොයා ගන්නා විට මෙම සත්වයා ලෝකේ බේරා ගැනීමට හෝ ඒ විනාශය කරා මුදා හැරීමේ යතුරු බහු තේරුම් ගන්නවා. සූර්ය මේ සත්‍යයට සමීප වන විට ඊටුංචිගේ පැවැත්ම ලෝකයට හෙළි කරනවාද නැතහොත් රහස ආරක්ෂා කරනවාද යන්න තීරණයක් ගත නොහැකිව සිටිනවා. එහි ප්‍රතිවිපාකයේ අනාගතය සදහටම වෙනස් කළ හැකි සන්දිස්ථානයක් බව ඔහු දන්නා කලේ. ඊටුංචිගේ කතාව අద్භූත ජීවියෙකුගේ කතාවක් පමණක් නොවේ. මනුෂ්‍යත්වය සහ සබාදහම අතර බිඳෙන සුළු සම්බන්ධතාවය, පුරාණ ශිෂ්ටාචාරයන්ගේ පැවැත්ම සහ වනජීවීන් අතර සියුම් සමතුලිතතාවය යන සියල්ල එකට සම්බන්ධ කරන පුරාණ ප්‍රඥාව නිබඳ ගවේෂණය. එය පාරිසරික විනාශයේ අන්තරායයි, මානව වර්ගයාගේ අමතක වූ ඉතිහාසය සහ අපට සම්පූර්ණයෙන්ම නොතේරෙන බලවේගවලට හානි කිරීමේ ප්‍රතිවිපාක යන තේමාවන් ගෙනහැර පාන. එය මිනිසා සහ සත්වයා අතර නොපැහැදිලි රේඛාද මතු කර පෙන්වනවා. සැබවින්ම මිනිසෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ඉන් කියා පාන. ඊටුංචි මනුෂ්‍යත්වයට අවශ්‍ය ගැලවුම්කාරයා වේවිද? නැතහොත් ඒ මනාවැකී හරහා අනතුරු අඟවන විනාශයම ගෙනෙයිද? පිළිතුරු දන්නේ කාලෙම පමණයි. සූර්යගේ සටහන් වලට අනුව එදා රාත්‍රියේ ගස් අතරින් මිනිසෙකු මෙන් නමුත් සත්වයෙකුසේ පෙනෙන හැඩයක් මා නිරීක්ෂණය කළා. මා සොයන ඊටුංචි විය හැකි. ඔහු සිටියේ මා දෙස සංසුන්ව බලමින්. නමුත් මට ත්‍රාසයක් හෝ භීතියක් දැනුනේ නෑ. ඒ නෙතු අමුතුයි. එහි ගැබ්වී තිබුණේ මිනිසා සහ මිනිස් ක්‍රියා පිළිබඳ විවේචනය. ඔහු එමෙන්ම අදහස් කළේ එදා මා පසුපස අමුතු හඬක් මා මතන්නෙකුගේ වගේ මට හිතුණා. එය මට කිව්වා ඔබලා හිතන විදිහට සත්වයන්ගේ හා මිනිසුන්ගේ වෙන්වීම සදාකාලික නොවේ. පරණ ශිපිබෝ ප්‍රජා විශ්වාස කරනවා ඊටුංචි යනු උදෑසනට පෙර ලෝකේ වටා තනිවම යන ආත්මයක් ලෙස. නමුත් සූර්ය ඔහුගේ සටහන් වල සඳහන් කරන්නේ මේ මිනිස්යා සහ සතුන් අතර ජාති ක්‍රම අතුරුදහන් වීමක් වැනි භෞතික හෝ ජීව විද්‍යාත්මක විකරණයක ප්‍රතිඵලයක් විය හැකි බවයි.
මේ සටහනින් 2012 සිට අද දක්වා කිසිදු විද්‍යාත්මක ආයතනයක් විසින් සනාථ කර නැහැ. මේ ස්ථීරවම සත්‍යයේ අසත්‍යද කිව නොහැකි. නමුත් ඊටුංචි පිළිබඳ ශිපිබෝ පරම්පරාව කියන කතාවත් සූර්යගේ සටහනත් සමානකම් සහිත බැවින් පුරා වෘතයක්ම පමණක් නොවන බව වැටහෙනවා. ඉතින් ඔබට තීරණය කරන්නට තියෙන්නේ ඒ සත්‍යයක්ද? උගතුන් විසින් පෘථුවිය තුල සැඟවූ තවත් දොරකටද කියන එකයි.